කපිරිඤ්ඤා නැටුම වර්ෂ 1505 නොවැම්බර් 15 ලංකාවට ගොඩබට පෘතුගීසි හමුදාවට කෝට්ටේ රාජධානිය අල්වාගත හැකි වේ වර්ෂ 1597 මැයි 27 දායි. එතැන් සිට අවුරුදු 60ක් පමණ කාලයක් තුළ ක්‍රමක්‍රමයෙන් අනෙකුත් මුහුදුබර පළාත් අල්වා ගනිමින් රට පාලනය කළ ලන්දේසින් අප රට මහත් පීඩාවකට පත් කළ නමුදු ඔවුන් අපට දායාද කළ කතෝලික ආගම තෝම්බු ආදිය අතරට එක්වන කපිරිඤ්ඤා නැටුම් විලාශය එම මුහුදුබර පළාත්වල අද දක්වා ඉතා ජනප්‍රියව පවතී. සරල බව සහ සිත් ඇද ගන්නා රිද්මය මෙම පැරණි යුරෝපීය නැටුම් විලාශයේ විශේෂ ලක්ෂණයයි. The Portuguese came to Sri Lanka on the 5th of November 1505, but could not conquer the kingdom of Corte near Colombo until the 27th of May 1597. The administration of Portuguese annexing the other areas of the seacoast, lasting about 60 years, left bitter feelings in the nation. However, the introduction of Roman Catholicism, monogamy and sanctity of marriage, thombus or registers of agricultural holdings, and the introduction of Caipirinha dance style are popular social changes surviving to date in the coastal regions. Simplicity, liveliness, and the interactive nature are the special features of this vibrant European dance style. රටින් ඇවිත් හදපු බල කොටුවල උන්වයක් සින්දු කිව්ව සිලෝනෙකට පාන් කකවයින් බිබි රැඟුම් තාල වලින් කියක කපිරිඤ්ඤා මතක් වෙනවා තාමත් අපට පෘතුගාලයේ ඇත රටින් ඇවිත් හදපු බල කොටුවල උන්වයක් සින්දු කිව්ව සිලෝනෙකට පාන් කකවයින් බිබි රැඟුම් තාල වලින් කියක කපිරිඤ්ඤා මතක් වෙනවා තාමත් අපට මගේ උඩරට සුදු මෙලිකව මම යන්නම් කැන්දාගෙන පබළු මැණික් මාල හතක් එලේ බඳින්නම් එකටට දමල වලලුවත් දෙකටම ඇඟේ ඔතල මල්ලු සරිය අගේ මවාගේ නියනතුරු ආසාවේ බැහැනේ ඉන්න පෘතුගාලයේ ඇත රටින් ඇවිත් හදපු බල කොටුවල උණු අයක් සින්දු කිව්ව සිලෝනෙකට පාන් කකවයින් බිබි රැඟුම් තාල වලින් කියප කපිරිඤ්ඤා මතක් වෙනවා තාමත් අපට ආලවන්තකම හින්දම දෙන්න ඉන්න එක හෙවණක අසරතේ අරන් එනවා එක්කන් යන්නට මැණිකව ඊට පස්සේ ඇහැල මහට බලන්න යමු රජ පෙරහැර අපි දෙන්න එක්කුණු බව දැනගනීවි රට එතකොට පෘතුගාලයේ ඇත රටින් ඇවිත් හදපු බල කොටුවල උණු අයක් සින්දු කිව්ව සිලෝනෙකට පාන් කකවයින් බිබි රැඟුම් තාල වලින් කියපු කපිරිඤ්ඤා මතක් වෙනවා තාමත් අපට කපිරිඤ්ඤා මතක් වෙනවා තාමත් අපට කපිරිඤ්ඤා මතක් වෙනවා තාමත් අපට